පවුල් පිටින් මහජනයාගේ දේපල හොරකම් කරා නම් පවුල් පිටින් විඳවන්න ඕන. තව එක්කෙනෙක් කියනවා අපේ වයසට ගිහපු ඇවිදින්න බැරි ආච්චිත් ගෙනියනවා. මම කියන්නේ ආච්චිට එහෙම උනේ නේද? ආච්චිට එහෙම උනේ වංචනික මුණුබුරන් හින්දා. පව් මටත් හිතෙනවා පව්. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඒ වයසක කෙනෙකුටවත් බේරෙන්න දෙන්නේ නැහැ. තමන්ගේ මුදල් සංගවා ගැනීමේ නේද මෙවලමක් බවට වයසක ආච්චිපත් කරගන්න. අපි මොකද්ද කරන්නේ? අපිට කියන්න පුළුවන් නේ ආච්චි කියලා. ආච්චි නෙවෙයි. අපි හොයන්නේ ආච්චිද නැද්ද කියලා නෙවෙයි. අපි හොයන්නේ මොකද්ද? මහජනයාගේ මුදල් හොරකම් කරලා කොතනද තිබ්බේ? තියලා තියෙන ආච්චි ගාව නම් ආච්චි ප්‍රශ්න කරනවා. තියලා තියෙන බාප්පා ගාව නම් බාප්පා ප්‍රශ්න කරන බාප්පා තාම ආවේ නැහැ. දැන් නඩු දෙකකට මඟ හැරලා ඉන්නේ අපි බලාගෙන ඉන්නේ. පොඩි බාප්පා නඩු දෙකකට මඟ හැරලා දැන් ඉන්නේ අධිකරණයට ආවේ නැහැ. බලන් ඉන්නවා අපි. ඊළඟ දෙවෙනි බාප්පා කතරගම ගෙවල්. ඉතින් පවුල් පිටින් කරා නම් පවුල් පිටින් විදවන්න ඕන. ඒක අපි කියන්නේ. එසම කිසි කෙනෙක් අපිට පෞද්ගලික තරහක් නැහැ. අපිට අවශ්‍ය මේ රටේ යලි යුක්තිය පිළිබඳ විශ්වාසය තාහුළු කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි. හැම කෙනාටම සහතිකයක් ලබා දෙන්න ඕන. මහජනයාගේ දේපල වලට කුමන අපරාධයක් කොයි කාලයක කරත් කොයි හරි වෙලාවක ඒකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා කියන සහතික දෙන්න ඕන මේ රටේ පුරවැසියන්ට. මම දන්නවා ජනතාවට තියෙනවා නම් තියෙන මේවා කරන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මේවා ටිකක් ප්‍රමාදයි නේද කියලා. එහෙමනේ තියෙන්නේ. ප්‍රමාද නැහැ මේවා හරියට කරන්න ඕන. රටේ තොටේ සිදුවන උණුසුම් පුවත් දැන ගැනීමට අභිමානී ව්ලොග්ස් YouTube channel එක අදම subscribe කරන්න. බොහොම ස්තුතියි.